අයිබෝවන් බිස්නස් ගයිඩ් තුලින් තව වීඩියෝවක් ගේන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම උමනාව තියෙන ඔබට තියෙන මේ ගැටලු වලට යම් කෙටි කාලීන විසඳුම් කීපයක් ඉදිරිපත් කරන එක. කලින් වීඩියෝ වල තිබුණු තොරතුරු බලලා ගොඩක් අය විවිධ ගැටලු විවිධ ප්‍රශ්න මාව යොමු කරලා තිබුණා. ගොඩක් වෙලාවට අහලා තිබුණු පොදු ප්‍රශ්නයක් තමයි මේ ව්‍යාපාරය සහ තමන් හිමිකරු සහ ව්‍යාපාරය මේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියන එක. ඉතින් ඒක ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා යාලා තමන්ගේ පුද්ගලික කටයුතු ව්‍යාපාර කටයුතු එකට මික්ස් එකේ තමයි මේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අය කරන්නේ. ඇත්තටම අපි ඔබට යෝජනා කරන්නේ ව්‍යාපාරය සහ ඔබ කියන්නේ ඇත්තටම දෙන්නේ. ඒ නිසා තමයි අපි ව්‍යාපාරය නීත්‍යානුකූල පදනමකින් ලියාපදිංචි කරමු කියන්නේ. ඒක පුද්ගල ව්‍යාපාරයක්, කවුරු ව්යාපාරයක්, අපි කියනවා සමාගම් විතර ලියාපදිංචි කරන කම්පැනි එකක්, එහෙම සමිති සමාගමක්, එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයකට නිල හිමිකමක් ලබලා දෙන්නේ ව්‍යාපාරය සහ ඔබ අතර තියෙන වෙනස හඳුනා ගන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. මොකද ව්‍යාපාරයකින් ඔබට ලැබෙන ලාච්චුවට ලැබෙන සියලු මුදල් ඔබට හිමි නැහැ. නමුත් අපි දැනගෙන ඕන දැනත් මොකද කරන්නේ? අපේ ලාච්චුවේ තියෙන සියලු මුදල් අපි වේදම් කරන අපේ පුද්ගලික දේවල් වලට. පොඩි වැඩකට තමයි ගන්න. ගෙදර කෑම ගේන්න, ළමයින්ගේ ඉස්කෝලේ කටයුතු වලට, එහෙම නැත්නම් ඔය ගමනක් බිමනක් යන්න, උත්සවයක් යෙදෙනවා, වෙඩින් එකක්, පාටි එකක් ටක් ගාලා ගත්ත සල්ලි අපි වැඩේ සම්පූර්ණ කරා. හැබැයි අපි මේ මුදල් වේදම් කරලා අපි ආපහු හැරලා බලනකොට තියෙන ප්‍රශ්නේ තමයි හෙට දවසේ ව්‍යාපාරය දුවන්න අපට වර්කින් කැපිටල් එක නැහැ. කාර්ක ප්‍රාග්ධන නැහැ. ලාච්චු තිබු සල්ලි අපිට වේදම් වෙලා. වේදම් වෙලා තියෙන්නේ ඔබගේ සල්ලි පමණක් නෙවෙයි. සැපයුම්කරුවෝ භාණ්ඩ හා සේවා ඔබට ලබා දීම වෙනුවෙන් ඔබ බාහිර පාර්ශ්වයෙන් ගෙවිය යුතු ඒවපම වේදම් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බොහෝ වෙලාවට විදුලි බිල ගෙවලා නැහැ මාස 6කින්, ජල බිල ගෙවලා නැහැ මාස ගානකින්, දුරකථන බිල් ගෙවලා නැහැ. ඒතර මේවා ඩිස්කනෙක්ට් කරනවා. මේ සේවා සපයන ආයතන මේ ඔබගේ පුද්ගලික කටයුතු දිහා බලන් ඉන්නේ නැහැ. එයාලා ක්‍රමානුකූලව එයාලා සැලසුමකට වැඩ කරන ආයතන. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ කොයි වෙලාවකවත් ව්‍යාපාරයක කටයුතු මෙහෙවනකොට ඔබ කළ යුත්තේ ඔබට හිමි ලාභ කොටස පමණ ඔබට ව්‍යාපාරයෙන් ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා ළමයි ඉස්කෝලේ කටයුතු තියෙනවා, ගෙදර වෙනත් වියදම් තියෙනවා, කෑම බීම තියෙනවා, ගවුම් තියෙනවා, මොනවද තිබුණත් ඔබට කිසිදු අයිතියක් අවසරයක් නැහැ ව්‍යාපාරයේ තියෙන සියලු මුදල් ඔබ අතට ගන්න. ඔබ වියදම් කරොත් වෙන්නේ ඔබ රටට සමාජයට යම් අකටුත්තක් කරන කෙනෙක් බවට පත් වෙන්නේ. අපි හිතමු හදිස්සියෙම ගෙදර කෙනෙක්ගේ අසනීප තත්ත්වයක්. ඒකට වෛද්‍යවරයෙක් හම් වෙන්නට ඕන. ඔබ මේ මුදල වියදම් කරන වෙලාවට අපි බලන්නේ අපේ ගෙදර කෙනාගේ දන්න පවුලේ ඥාතියාගේ, තමන්ගේ දරුවාගේ, මහත්තයාගේ, නෝනාගේ අසනීප තත්ත්වය. හැබැයි නමුත් මේක සැපයුම් කරුවට මේක අදාළ නැහැනේ. මම ඔබට බාහන සපයලා තියෙන මට මුදල් ලැබලා දෙන්නට ඕන. මම ඔබ හිතන්න කල්පනා කරනවා මාසයක දෙකක මාස තුනක මම ණය කාල සීමාව ක්‍රෙඩිට් පීරියඩ් එකක් දීලා තියෙනවා. ඒතර මමත් ව්‍යාපාරයක් කරනවා. මගේත් සේවකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඔබ මගේ භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් නොකළොත් ඔබ හානි කරන ඔබේ ව්‍යාපාරයට ඔබ මගේ ව්‍යාපාරයට හානි කරනවා. ඒතර මොකද වෙන්නේ? මගේ ව්‍යාපාරයේ මුදල මට ලැබෙන්නේ නැතුන මම මගේ සැපයුම් කරුන්ට ගෙවන්නේ නැහැ. ඒතර මේක නෙට්වර්ක් එකක්, ජාලයක් විතර තමයි මේ ව්‍යාපාර අතර තියෙන. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකෙක් විදියට ඔබගේ ව්‍යාපාරයේ අපිලිවෙල බලපාන්නේ පුද්ගලික ඔබට, ඔබේ පවුලට, ඔබේ පාරිභෝගිකයට පමණක් නෙවෙයි. ඔබට මේක නිකන් අර රෝලන්ඩෝ එකක් වැහුවා වගේ එකපාර වහලා දාන්න පුළුවන්. නමුත් ඔබ උපයාගත් කීර්ති නාමය, ඔබ කාලයක් තිස්සේ ඔබ නිර්මාණය කරගත් ඔබගේ ව්‍යාපාරික වටපිටාව අධ්‍යක්ීම ඔබට එහෙම එකපාර ඉවත් කරන්න බෑ. මොකද ඔබ ගැන විශ්වාසය තබපු යම් කණ්ඩායමක් ඉන්නවා. අපි කියව ඇල්මැති පාර්ශවයන්, ස්ටේක් හෝල්ඩර්ස්ලා. සමහර ලාවට ඔබගේ සම්පූර්ණ මුළු පවුලෙම කටයුතු කරේ මේ පොඩි ව්‍යාපාරයක් වෙන්නට පුළුවන්. දැන් ඒක එකපාරම අපිලිවෙලක් නිසා වසා දැම්මොත් වෙන දේ තමයි මම ඔබට ඉදිරිපත් කරේ. නිසා කරුණාකරලා අපි ඉල්ලීම කරන්නේ මම දිගින් දිගටම පාවු වැඩසටහන් වලදී ඔබෙන් කරපු ඉල්ලීම තමයි ගණදෙනු සටහන් කරගන්න. ඉතා පහසුවෙන් ඔබට ගණදෙනු සටහන් පොතක ලියා ගන්නට පුළුවන්. සමහරෙක් නම් මේකට මොබයිල් ෆෝන් එක ඇප් එකක් පාවිච්චි කරනවා, කම්පියුටර් එකක් පාවිච්චි කරන හිම පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලියන්න කම්මැලි නම් දරුවෙකුට මේක කියන්න. දැන් දිනපතා පොඩි කොළ කෑල්ලක මේක සටහන් කරලා තියාගෙන අවසට මේක ගෙදර ඇවිල්ලා හරි ව්‍යාපාරය තුල හරි මේක එදිනදා කටයුතු කරන්න. කවමදාකවත් අද ගණදෙනු හෙට ලියන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ. අපි එහෙම පුරුදුලා තියෙනවා. මම ඔබට කියලා ඇති. සමෝපකාරයක වෙන්න පුළුවන්, තැපැල් කන්තුරක වෙන්න පුළුවන්, බැංකුවක වෙන්න පුළුවන් කටයුතු අදම නිමා කළ යුතු ඒක නීතියක්.
එහෙම අද කටයුතු අද නිමා කර නැත්නම් හෙට දවසේ සමුපකාර කාර්යාලය විවෘත කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. බැංකුවේ කටයුතු නැවත කරගෙන යන සිස්ටම් එක ඕපන් වෙන්නේ නැහැ. ඒ නිසා අපට බැංකුව තුනට වැහුවට බැංකුවේ නිලධාරීන් රෑ 8-9 වෙනකම් වැඩ කරන මොකද දෛනික ගණදෙනු සම්පූර්ණ කරන්න. ඒ නිසා මේ කියන ප්‍රැක්ටිස් එක ඔබ ඊතරම් වෙහෙසෙන්න ඕන නැහැ. ඔබට ගණදෙනු තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. ඔබට ලේසියෙන් පුළුවන් සටහන් තියාගන්න. ඔබ මේකට කම්මැලි නම් ඔබ මේකට නුහුරු නම් ඔබ මේක පුරුදු වෙන්න. තව කෙනෙක්ගේ ගෙදර කෙනෙක් උදව් ගන්න. මේකට වැටුපට කෙනෙක් ගන්න. ඒව ලොකු දේවල් හිතන්න එපා. කම්පියුටරයක් නැතිසා ලියන්න බෑ. ඒ ඔක්කොම අපි හිතින් හදාගත්ත මානසික බාධාවන් පමණයි. නමුත් ඔබගේ ව්‍යාපාරයේ එදිනෙදා ගණදෙනු, එදිනෙදා අලෙවිය, වියදම්, මිලදී ගැනීම අනිවාර්ය සටහන් කළ යුතුයි. ඔබට ඊට පස්සේ අවස්ථාවක් ලැබෙනවා කාලයක් තිස්සේ මේක ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරනකොට ඔබට පේනවා මගේ දෛනික රුපියල් 5000යි මම රුපියල් 3000ක් එකකින් එළියට ගෙවන්න තියෙන සැපයුම් කරුවන්ට මට 2000ක් ඉතිරි 2000 ඉතිරි වෙච්ච එකෙන් මගේ විදුලි බිල මගේ වැටුප මොනවා හරි වෙනත් බිල් වලට මට මෙන්න මෙච්චරක් තියෙනවා මට රුපියල් 500ක් මයි ව්‍යාපාරයෙන් මට ගන්න පුළුවන් කියන අවබෝධය ඔබට එන්නට ඕන. එතකොට ඔබ මොකද කරන්නේ? ඒ රුපියල් 500 රුපියල් 1000 කරන ඔබ වැඩ කරනවා. කියන්නේ ඔබ මෙතෙක් ඔබට ගැනීලි නැත්නම් ඔබට පුද්ගලිකව පරිහරණය ගන්න පුළුවන් මුදල පිළිබඳව ඔබ අසතුටු වෙනකොට මොකද කරන්නේ? ඔබේ මුදල් සතුටුදායක මට්ටමකට ගේන්න ඔබ අමතරව වැඩ කරනවා. ඔබ සමහරලාට ව්‍යාපාරයේ තව පැයක් රැඳී ඉන්න හවස වරුවේ හවස කාලේ උදේ පොඩ්ඩක් කලින් ව්‍යාපාරය විවෘත කරනවා. තව දැනට නිෂ්පාදන සේවා රෙස්ටෝරන්ට් එකක් කෑම කඩයක් කරගෙන තේ දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මැෂින් එකක් තමයි තියන්නේ. ඉතින් මැෂින් එකේ තියපොත් අකමැති පිරිසකුත් ඉන්නවා. ඔබට මේක සේවකයෙක් ගන්න කියලා යෝජනා කරන්නේ අපි ඒක අමතර වියදමක්. නමුත් ඔබට මේක තේ ටිකක් හදලා දෙන්න පුළුවන් ක්‍රමවේද ගැන ඔබ කල්පනා කරොත් ඔබගෙන් ගිලිහෙන පාරිභෝගික කණ්ඩායමක් ඔබට නැවත ඔබ තුරනදව ගන්න පුළුවන් වෙයි. ඒ නිසා හැම එකදීම අපි ඔබට යෝජනා කරන්නේ කොහොමද දෛනික කටයුතු සැලැස්මකට පිළිවෙලකට කරන්න කියලා. මම මුලින්ම ඔබට යෝජනා කරා ඔබ කරන සෑම කටයුත්තක්ම සටහන් පොත සටහන් කරගන්න. සටහන් කිරීම තුළින් ඔබට පුළුවන් වෙනවා එදා දවසේ හවසට වැඩ කටයුතු ඉවර වෙනකොට මං කාරණා 5ක් සටහන් කරා 4ක් සම්පූර්ණ එකක් ඉතුරුනා. ඒ ඉතුරු වෙච්ච කාරණේ මම හෙට සම්පූර්ණ කරනවා කියලා සැලැස්මක් හදාගන්න පුළුවන්. මේවා ලොකුවට පොත්පත් වල ලියන කාරණා නෙමෙයි. ඊටම ප්‍රාථමිකව ඔබට කරන්න පුළුවන් කාරණා. නැවත මම එන්නම් ඔබගේ මුදල් කල්පනාකරණය කියන කොටසට. මුදල් කල්පනාකරණයේදී ඔබ මේ කටයුත්ත සම්පූර්ණ කරන්නේ නැත්නම් මේක ඔබ මේ කියන කාර්ය නිවැරදිව කරන්නේ නැත්නම් ඔබට බෑ කවදාකවත් මූල්‍ය පහසුකමක් ලබා ගන්න. ඔබට බෑ කවදාකවත් විධිමත් මූල්‍ය පහසුකමක් ලබා ගන්න. ඔබට බැංකුවකට යන්න බෑ. ඔබට හැකියාවක් නැහැ ණය මුදලක් කියලා. හැබැයි ඔබට පුළුවන් වෙන ක්‍රමයකට. ඒ කාටද? දැන් ඔය කරන ක්‍රමේ තියෙන්නේ. මම ඕක නතර ගන්න කියලා තමයි හැමදාම කියන්නේ. මොකක්ද? අර දෛනික පොලියට දෙන කෙනාගෙන් ඔබ මුදල් ගන්න. මේක ලේසි කියලා කියන්නේ. අපට නම් කිසි කරදරයක් නැහැ. මේ මල්ලි එනවා. මේ මල්ලි බයිසිකලෙන් එනවා. රුපියල් 5000ක් දුන්නාම අවසර දෙන්න තියෙන්නේ 5500යි. ගණන් හදලා බලනවා. බලන්න ඔබ කොච්චර ප්‍රමාණයක් ආපු ගෙවනවද කියලා. බොහෝ වෙලාවට ඔබේ ව්‍යාපාරයේ ඔබට ලාභ තියෙන 20ක් ඕ 15ක්. හැබැයි අර අපි කියන්නේ ඩේලි කලෙක්ෂන් කියලා ඔක ඊටම ජනප්‍රිය වෙලඳ පොලේ සුලා මධ්‍යපරිමාණ ව්‍යවසාය හැම කෙනෙකුම මේ ට්‍රැප් එකේ මේ උගුලේ හිර වෙලා ඉන්නේ. මං කියන්නේ ඒක ඉවත් වෙන්න ඔබට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔබගේ ලාභය වගේ 4 ගුණයක් ඔබ ගෙවනවා ඒ ඩේලි පේමන්ට් කරන කෙනාට. ඒකෙන් පොහොසත් වෙන්නේ පුද්ගලයා. ওই කණ්ඩායම. ඒක ඔහුගේ ව්‍යාපාරයක්. අපි ඒකට මුද්දොස් කියන්නේ නැහැ. නමුත් ඔබගේ ව්‍යාපාරය රැක ගන්න ඔබ කල යුත්තේ විධිමත් මූල්‍ය ක්‍රම විධි පමණයි. ණය මුදල් ලබා ගැනීම විදි අනුගමනය කළ යුත්තේ. කවමදාකවත් අරවැනි ඉහළ පොලියකට තියෙන ණය ලබා ගන්නට එපා. ඒකෙදි මොකද වෙන්නේ කාලයක් තිස්සේ මේක කරනකොට? මේක දවසක්, සතියක්, මාසයක්, මාස 6ක් අවුරුද්දක් කරනකොට ඔබ වෙන්නේ මොකද්ද? ඔබ ආයෝජනය කරපු ලක්ෂ 2 මුදල 1.95, 1.90, 1.85, 1.80 වෙලා ටික ටික කැපිටල් එක තමයි ගෙනියන්නේ මෙයා. එයා ගෙනියන්නේ ඔබගේ ලාභය නෙමෙයි. ඔබගේ ව්‍යාපාරයේ ඔබ ආයෝජනය කරපු මුදල තමයි මෙයා ගෙනියන්නේ. මොකද එයා ඒ පොලිය ඔබට පේන්නේ නැහැ. ඒක 60ක් වෙන වෙලාවල් තියෙනවා. 50ක් වෙන වෙලාවල් තියෙනවා. නමුත් දවසකට කියනකොට කියන්නේ අනේ පොඩි ගාණයි. පොඩි ගාණ වුණාට ඔබට අපි කියන එහෙම නම් ඊට වඩා ඔබට පුළුවන් සම්පකාර සමිතියක සමාජිකයෙක් වෙන්න, සනස වගේ පොඩි මූවමන්ට් එකක් එක්ක සම්බන්ධ වෙන්න, සමෘද්ධිය සම්බන්ධ නැ ඒකට අදාළ වෙයි හරියට වැඩ පිළිවෙලක් හදාගන්න. මේ වගේ ඔබට සරිලන කුඩා පරිමාණයේ ණය නිකුත් කරන ආයතන තියෙනවා. වාණිජ බැංකුත් මේක දැන් පොඩ්ඩක් සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පිළිබඳව පොඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒක අපි දන්නවා. අපි දැන් ඒක සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් සංවර්ධන බැංකු ක්‍රමවේදයක්
හරියට අපේ ආර්ථිකය තුළ ක්‍රියාත්මක නොවීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලොකු ගැටලුවක් කියලා අපි දන්නවා. ඒ කොහොම වුණත් අපි ඔබට යෝජනා කරනවා අවිධිමත් මූල්‍ය ක්‍රම ආයතන තුළට ගේන්නට එපා. අවිධිමත් වියදම් රටාවක් ව්‍යාපාරය තුළ හදන්නට එපා. ඒතර එන්න පුළුවන් එහෙනම් ඔබ මගෙත් එක්ක පොඩි ආගියුමන්ට් එකකට උදේ ඉඳන් රැය වෙනකන් කෑම වේලක් කන්න නැතුව මම මහන්සි වෙනවා මට අයිතියක් නැද්ද මගේ මුදල් ගන්න කියලා. ඔබට අයිතියක් තියෙනවා. ඔබට හිමි කොටස පමණක් ව්‍යාපාරයෙන් ගන්න. ඔබ සැපයුම් කරුවන්ට ගෙවීම නොකර මොකද වෙන්නේ? ඒක සැපයුම් කරුවෝ වෙළඳපොලේ කතා කරනවා. අපි හිතමු මොකක් හරි කඩයක් තියෙනවා කියලා ගාමිණි ස්ටෝර්ස් හරි මොකක් හරි රෙස්ටෝරන්ට් එකක නමක් අපි කියමු. ඒ ව්‍යාපාරයට අපි මුදල් අපි භාණ්ඩ දීලා තියෙනවා. ඔබ නිසි පරිදි ගෙවීම කරන්නේ නැහැ කියන මුළු වෙළඳපොලේම සාකච්ඡා වෙනවා. ඒතර වෙන්නේ මොකද? ඔබට විතරක් නෙවෙයි පවුලේ කෙනෙකුට, දරුවෙකුට, සමාජෙට මුණ දෙන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒතකොට ඔබට වෙන්නේ යහපත් කාර්යයක් වෙනුවෙන් සමාජයට ඔබට යම්කිසි අයහපත් විදිහට නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක් සමාජය තුළ මතුවෙනවා. ඒකට ඔබ සූදානම් වෙන්නට එපා. අපි ඔබට යෝජනා කරන්නේ පුළුවන් තරම් ව්‍යාපාරයේ විශාලද මධ්‍ය පරිමාණද කුඩාද කියලා නෙවෙයි මේක වැදගත්කම තියෙන්නේ. කුමන කටයුත්තක් කරත් ඔබගේ මූල්‍ය ගණන් ඔබ පිළිවෙලකට සටහන් තබාගෙන පමණමයි කළ යුත්තේ. ඉතින් මේක කියනවා සමහර ඉතින් මේකට වොයිස් රෙකෝඩින් කියනවා ඊට පස්සේ කියනවා මොකක් හරි හේතු ක්‍රම තියෙනවා. expenses 6 මොනවා හරි app එකක් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මේක බලන්න පොඩ්ඩක් සර්ච් කරන්න. ඔය උදේ ඉඳන් රාය වෙනකම් මොබයිල් ෆෝන් එකේ ඉන්න ගොඩක් වෙලාවට ගත කරන්නේ මොබයිල් ෆෝන් එකත් එක්ක. ඒ නිසා ඔබට පුළුවන් පහසු ක්‍රමයකට තමන්ගේ ව්‍යාපාරයේ මේ සිද්ධ වෙන ගණදෙනු සටහන් කරලා මේක සතියකට පස්සේ මේක සාරාංශගත කරන්න. ඔබට මේක වැදගත්කමක් එනවා. ඔබට හොයාගන්නට පුළුවන් ඒ සතියකින් පස්සේ තව සති 3ක් ගත වෙන මාසයක ගණදෙනු ඔබ ළඟ සටහන් වෙලා තියෙනවා. ඔබට අඳුනා ගන්නට පුළුවන් වෙළඳාම ඉහළ පහළ යන්නේ කොයි දිනවලද? වෙළඳාම අඩුපාඩුකම් තියෙන කොයි දිනවලද? ඔබ ගත්ත සියලු ආහාර ද්‍රව්‍ය මොනවා රෙස්ටෝරන්ට් එකක විකුණුනේ කවද්ද? ඒකේ මදි උනේ කවද්ද? නැවත අපි තව ප්‍රමාණය වැඩි කරනවාද? මේ වගේ ව්‍යාපාර සම්බන්ධයෙන් අභ්‍යන්තර නිවැරදි තීන්දුව తీරන ගන්නටත් ඔබට මේ මූල්‍ය ගණන් සටහන් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලීම කරන්නේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ දැන් ඔබ ක්‍රමානුකූල භාවකට ව්‍යාපාරය හරවා ගන්නට ඕන. නිරන්තරයෙන් අපි ඔබගේ විධිමත්කම පිළිබඳ අපි සොයා බලනවා, අපි උදව් කරනවා. අපි ඊළඟ පුහුණු වැඩසටහන් ටික අපි දැන් යෝජනා කරගෙන තියෙන දෙසැම්බර් මාසේ අග සතියේ නැවත ඌව පළාතේ අපි පවත්වාගෙන යන්න. අපි එහිදී මුණ ගැහෙමු. ඒ වගේ බස්නාහිර පළාතෙත් අපි මේ වෙන වැඩසටහන් අපි කීපයක් කරා. දකුණු පළාතෙත් අපි මේක කරනවා. අපි අනෙකුත් පළාත් වලට ක්‍රමානුකූලව ඔබව දැනුවත් කරන්න සම්බන්ධ වෙනවා. හැම වෙලාවකම අපි මේ මුල් මාස 3 2026 මුල් මාස 3 අපි ඉලක්ක කරන්නේ 2026 ව්‍යාපාර සැලැස්මක් හදන්න. ඔබට ව්‍යාපාර සැලැස්මක් හදාගන්න අපි උදව් කරොත් ඔබ ඒක හදාගත්තොත් අනිවාර්යෙන්ම මා මේ කියන කාරණා ඔබ ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක කරනවා. එහෙමනම් බිස්නස් ගයිඩ් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ පිළිවෙල, ඔබගේ යහපත් ව්‍යාපාර රටාව සහ ඔබගේ දියුණුව. ඒ සඳහා අපි ඔබට ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. නැවතත් අපි හම්බෙමු මෙවැනි කෙටි වීඩියෝකින්. අර ප්‍රශ්න ඉදිරිපත් කරපුවාට මම කියන සරලම උත්තරේ තමයි ඔබත් ව්‍යාපාරයක් කියන්නේ දෙන්නේ. ඔබට ව්‍යාපාරයට ආදරේ නම් ඔබට ව්‍යාපාරයට හානි කිරීමේ හැකියාවක් නැහැ. සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ගොඩක් රට අපිත් එක්ක මැසිවිල්ලක් නගනවා. මේ මොකද්ද කියන්නේ? මගේ ව්‍යාපාරේ කඩම් වැටුණා, මගේ ව්‍යාපාරේ පවත්වා ගන්න බෑ. ඒකට හේතුව ඇහුවොත් යාලා කියන්නේ වෙළඳපොළ. සැපයුම් කරු. ඇත්තටම වෙළඳපොළවත් සැපයුම් කරුවත් නෙවෙයි. ඔබ ආදරෙන් හදපු ව්‍යාපාරේ බොහෝ වෙලාවට අඩපණ වෙන්නේ, කඩා වැටෙන්නේ ඒක ඉස්සරහට යන්නේ නැත්තේ ඔබ විසින් කරන අපිළිවෙලට ඔබ විසින් ව්‍යාපාරයත් එක්ක ගන්දනු නිසා. ඒ නිසා එවැනි අපිළිවෙලට කරන ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වී විධිමත්ව කටයුතු කරන ව්‍යවසායකයෙක් වන්නට අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. නැවත හම්බෙමු බිස්නස් ගයිඩ් තුලින්.